හරි ළමයි මේ ඔයාලට දුන්න තුන්වෙනි පේපර් එකේ ඉඳන් ඩිස්කෂන් එකක් දානවා කිව්වා. මේ පේපරේ ඩිස්කස් මේ හොඳයි කියලා හිතන ප්‍රශ්න ටික ඩිස්කස් කරමු එහෙනම් ඈ. 20 වෙනි ප්‍රශ්නේ ඉඳන් පටන් ගන්නකො. 20 වෙනි ප්‍රශ්නේ ඉඳන් කරගෙන යමු. කරපු නැති කට්ටිය ඉන්නවනම් වීඩියෝ එක බලන්න කලින් ප්‍රශ්න ටික කරලා ඉන්න. ප්‍රශ්න ඉස්සයි තියෙන්නේ කරලා ඉන්න වීඩියෝ එක බලන්න හරි. 20 වෙනි ප්‍රශ්නේ බලමු මොනවද තියෙන්නේ කියලා. 20 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 2 3 5 යන අනුපාත වලට සීනි පිටි ජලය සීනි පිටි ජලය එකතු කර කිරි එකක් සාදයි කියලා කිව්වා. කිරි එකක් සාදයි කියලා කිව්වා. ඊට පස්සේ වරහන්නත් ලියලා තියෙනවා ජලයේ ස්කන්ධය ග්‍රෑම් කීයද? ග්‍රෑම් 5යි කියලා තියෙනවා. පළවෙනි රෝම එක ඉලක්කමින් අහන්නේ මොකද්ද? පළවෙනි රෝම ඉලක්කමින් අහන්නේ මෙතන මුළු කොටස් ගානද කියයි. මුළු කොටස් ගාන කීයද කියලා. මුළු කොටස් ගාන යන්නේ කොහොමද? මෙන්න මේ තුන නිකම්ම එකතු කරන් තියෙන අනුපාත තුන නිකම්ම එකතු කරන් තියෙන්නේ. මුළු කොටස් ගණන. මුළු කොටස් ගණන සමානයි 2 ධන 3 ධන 5 කීයද? 2යි 3යි 5යි 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 10යි. හරිනේ. ඊට පස්සේ අපි කියනවා දැන් ජලයේ ස්කන්ධය දන්නවනේ. ජලයේ ස්කන්ධය දන්නවා. ඊළඟට අපි අහන්නේ මෙන්න මේ සීන වෙලයි පිට වෙලයි ස්කන්ධය කීයද කියලා. දැන් ජලයේ ස්කන්ධය ග්‍රෑම් 5යි කියලා දීලා තියෙනවා නම් අපිට ඒ ඇසුරින් හොයාගන්න පුළුවන් නේද කොටස් එකක වටිනාකම කීයද කියලා. මේ කොටස් එකක ඉන්නේ ස්කන්ධය. ඒගොල්ලෝ එක් කොටසක වටිනාකම හොයන්නේ. එක් කොටසක වටිනාකම නෙමෙයි මෙතන මොකද්ද? එක් කොටසක ස්කන්ධය මේ අනුපාත ගණන් වල මේ එක කොටසක වටිනාකම හරි අගය දැනගත්ත නම් ඉස්සරහට එන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? දැන් මේකේ ජලයේ ස්කන්ධය ග්‍රෑම් 5යි කියලා තියෙනවනේ. ඒ කියන්නේ කොටස් 5ක ස්කන්ධය ග්‍රෑම් 5යි කියලා දීලා තියෙනවා. හරිද? කොටස් 5ක ස්කන්ධය ග්‍රෑම් 5යි කියලා තියෙනවා. එක් කොටසක ස්කන්ධය හොයාගන්න කොහොමද? දැන් මේ දෙපැත්තම 5න් බෙදුපහම මෙතන ඉන්නේ එක් කොටසක ස්කන්ධයනේ. මෙතන ඉන්නේ එක් කොටසක ස්කන්ධය. 5යි ග්‍රෑම් 5න් බෙදුවම 1යි ග්‍රෑම්. එතකොට එක් කොටසක ස්කන්ධය එනවා ග්‍රෑම් 5ක් කියලා. එක් කොටසක ස්කන්ධය ග්‍රෑම් 5ක් කියලා අහනවා. අපෙන් අහන්නේ මොකද්ද? සීනි පිටි වල ස්කන්ධය. සීනි වල ස්කන්ධය එක් කොටසක වටිනාකම කීයද? එක් කොටසක වටිනා කොට ස්කන්ධය. ස්කන්ධය ගුණ කරන්න ඕන මොකෙන්ද? මේක දාවට මොකක්ද? මොකෙන්ද ගුණ කරන්න ඕන? එක් කොටසක ස්කන්ධය ගුණ කරනවා. එක් කොටසක ස්කන්ධය ගුණ කරනවා සීනි වලට ආйти කොටස් ගණන. සීනි වලට
අයත් කොටස් ගන්න. මට සිරි පේන්නේ නැහනේ. සීන් වලට අයත් මේ මෙතනින් තියෙන්නේ එක් කොටසක ස්කන්ධය සීන් වලට අයත් කොටස් ගන්න කියලා තියෙනවා. මම ඔය කියනවා එක් කොටසක ස්කන්ධය කියද අපිට 1 ග්‍රෑම් නේ. මෙතන ලියලා මම කිව්වේ 1 ග්‍රෑම් නේ. සීන් වලට කොටස් කීයක් තියෙනවද? සීන් වලට කොටස් තියෙනවා 2ක්. එතකොට මේ මිශ්‍රණයේ තියෙන සීන් වල ස්කන්ධය කීයද? 2යි ග්‍රෑම්. එතන වෙන්නේ නැහැ. මම කියලියයි. එක් කොටසක ස්කන්ධය 1 ග්‍රෑම් නේ. සීන් වලට කොටස් කීයක් තියෙනවද? සීන් වලට දෙන කොටස් 2ක්. ඒක දෙකෙන් ගුණ කරනවා. එතකොට සීන් වල ස්කන්ධය එනවා 2යි ග්‍රෑම්. හරි. ඒ වගේම අපි හොයමු පිටි වල ස්කන්ධය. පිටි වල ස්කන්ධය. ඒකෙත් එක් කොටසක වටිනාකම 1 ග්‍රෑම්. ඒක ගුණ කරන්න ඕන පිට වලට අයිති වෙලා තියෙන කොටස් ගමනේ. පිට වලට කීයක් දෙනවද කොටස් මේ? කොටස් 3ක් තියෙනවා. එතකොට 1 ග්‍රෑම් 3 ගුණ කරාම 3යි ග්‍රෑම් නේ. එතකොට පිට වල ස්කන්ධය 2 ග්‍රෑම්. සීන් වල ස්කන්ධය 3 ග්‍රෑම්. සීන් වල ස්කන්ධය 2 ග්‍රෑම්. ජල ස්කන්ධය 5 ග්‍රෑම්. තුන්වෙනි රෝම ඉලක්කයෙන් අහනවා අඩුපාඩු තියෙනවා නම් දාගන්න ටක් කරලා. තුන්වෙනි රෝම ඉලක්කයෙන් අහන්නේ මොකද්ද? මිශ්‍රණයේ මුළු ස්කන්ධය. මේ ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මේ දත්ත ටික මම ගන්නවා. මේ ක්‍රම දෙකකට හදන්න පුළුවන්. තුන්වෙනි රෝම ඉලක්කම ක්‍රම දෙකකට හදන්න පුළුවන්. හරි. මුළු ස්කන්ධය සමානයි එක් කොටසක වටිනාකම. එක් කොටසක වටිනාකම නෙවෙයි ස්කන්ධය. එක් කොටසක ස්කන්ධය ගුණ කරනවා මුළු කොටස් ගණනය. එක් කොටසක වටිනාකම අපිට කීයද? කලින් මේ මෙතන ලියලා මම කිව්වා ලියන්න. 1 ග්‍රෑම් කියලා නේ ආවේ. කොටසක ස්කන්ධය 1 ග්‍රෑම්. මුළු කොටස් ගන්න කියලා. මුළු කොටස් ගන්න 10යි. එතකොට මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියන්නේ 1 ග්‍රෑම් 10න් ගුණ කරාම 10යි ග්‍රෑම්. තේරුණානේ? ඔන්න 20 වෙනි ගාන හදලා ඉවරයි. තව ක්‍රමයක් තියෙනවා කියන්නේ මේක කරනවා. තව ක්‍රමයක් තියෙනවා කියන්නේ එනවා. දැන් මිශ්‍රණයේ මුළු ස්කන්ධය හැදෙන්නේ මේ වගේ මුළු ස්කන්ධය හැදෙන්නේ ජලයේ ස්කන්ධය. මේ මම කෙටි ලියුවට වැල කෙටි ලියන්න එපා. ජලයේ ස්කන්ධය පිටිවල ස්කන්ධය මොකද්ද? සීනි තිබ්බ පිටි තිබ්බ අය සීනි වල ස්කන්ධය තුනක් තිබුණානේ. සවුන්ඩ්ස් රෙකෝඩ් කරනවා. ජල ස්කන්ධය අපිට කීයද? ජල ස්කන්ධය ග්‍රෑම් 5යි කියලා අපිට ගාන දීලා තිබ්බා. පිටුවල ස්කන්ධය කියලා. පිටුවල ස්කන්ධය 3යි ග්‍රෑම්. ඊට සීන් වල ස්කන්ධය ස්කන්ධයත් අපි හොයාගත්ත 2යි ග්‍රෑම්. දැන් මේ දෙක එකතු වුණාම මේ තුනනේ මිශ්‍රණය තියෙන්නේ. මේ තුන තමයි අර කිරිපිටි මිශ්‍රණය තියෙන්නේ. මේ තුනේම ස්කන්ධය තමයි කිරිපිටි මිශ්‍රණයේ මුළු ස්කන්ධය. 5යි 3යි 8යි 8යි 2යි 10යි ග්‍රෑම්. ඔන්න උත්තරේ. 20 වෙනි ගාන. ඊට අඩුපාඩු තියෙනවනම් හදා ගන්න ඕනේ. ඊට ඕෆ් වෙලා කරා. අඩුපාඩු තියෙනවනම් හදා ගන්න.
තමයි පොඩි ප්‍රශ්නයක් මේකේ සවුන්ඩ් රෙකෝඩ් වුණාද දන්න මයික් එකේ බැටරි වැහලා තිබ්බේ. මොකද කරන්නේ? කැම් එකේ මයික් එකකින් ඇහුණාද දන්නේ ආර ප්‍රශ්නේ. අවුලක් නැහැ මේ ලියපු ටික මම හරියට ලියුවනේ. අමාරු ගානක් නෙමෙයි ලේසි ගාන. ගානට ලියපු ටික මේ ලියපු ටිකම තමයි කටින් කිව්වේ. ඒ හින්දා ඒ ටික ගානට හදාගන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ මේක ගමු. ලකට ගමු පළවෙනි ගාන. මේක අඩුපාඩු හදාගන්න මොකද බැරි වෙන විදිහක් නැහැ. අන්තිමේ පට්ට ගහපු ගණන් මිල දවස් දෙක තුනක් කරන් මේ අනුගත පාඩම කරා. තිබ්බේ 4 වසර කන්දේ තමයි. ඒ වුණාට මතකේ තියෙන්න ඕනේ ගණන් හැදුවා. සති 3ක් විතර එක දිගට. හරි ළමයි. මේකේ අඩුපාඩු තිබ්බනම් දාගන්න. මාධ්‍ය ගොඩ යන්න තිබ්බේ. මේකට සමමිතික රූපයක් දෙන ඒක හරි. දැන් ඊළඟ ගාන වල අපි හදමු 12. 12 ගාන හදන්නේ. 12 ගාන. කොණ්ඩ හදලා දාමු. 12 ගාන. හදු නැති කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න 12 ගාන හදන්න. 12 ගාන හදන්න පොඩ්ඩක් try එකක් දෙන්න. දොළොස්වෙනි ගානක් තියෙන්නේ සාධක අසුරින්නේ සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න. 24යි x ධන 6යි y. සාධක දෙකක ගුණිතයක්. සාධක දෙකක ගුණිතයක් කියන්නේ වෙන්නේ නේ. brightness අඩි. සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න කියන්නේ. ඒ කියන්නේ 6 ගන්නකො. 6 සාධක මොනවද? 6 දෙකත් සාධකයක්. ඒ වගේම තුනක් සාධකයක්. ඒ කියන්නේ 6 දෙකනොත් බෙදෙනවා තුනනොත් බෙදෙනවා. 6 සාධක දෙකක ගුණිතයක් විදිහට ලියනවා නම් මෙන්න මේක තමයි ලියන්නේ. දෙක ගුණ කිරීම 3. අන්න ඒ වගේ ටයිප් එකකින් මේක ලියන්න කියලා තමයි අපිට කියන්නේ. කොහොමද මේක කරන්නේ? දැන් බලන්න මේ දෙකටම 6 පොදුයි නේද? දෙක දෙකින්ම 6න් බෙදනවා නේද? මම මේ 6 එළියට ගත්තොත් 24ට 6 එක කීයද? 24ට 6 එක 4යි. 4යි x. 6ට 6 එක කීයද? 1යි. 1යි y. දැන් කියනවනේ මේ දෙක අර 6 සමාන 3 ගුණ කිරීම දෙක වගේ ටයිප් එකකින් තියෙනව නේද? කියන්නේ මේක සාධකයක් මේක තව සාධකයක්. මෙහෙම ලියන්න කියන එක තමයි සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න කියලා තියෙන්නේ. හරිද? තේරුණානේ? ඒක නම් ඇත්ත දෙයක් නෑ. හොඳේ. හරි. ඊට පස්සේ ගන්න 9 වෙනි ප්‍රශ්නේ. මේ 9 වෙනි ප්‍රශ්න හැමදාම මේ 9 වෙනි ප්‍රශ්න ගෙවුවා හැමදාම මේ පේපර් එකට එන එක එනවා ලියලා තියාගන්න හැමදාම එනවා. ඉදිරියෙන් අරගෙන යන ලකුණු තමයි මේක. මොනවද කියන්නේ ඝන වස්තු වල ඔයරල් සම්බන්ධතාවය ලියන්න.
මොකද්ද ඔයලට සම්බන්ධතාවය කියන්නේ? ඔයලට සම්බන්ධතාවය කියන්නේ අර ඝන වස්තු වලට තිබෙන නිකන් සම්බන්ධතාවයක්. ඒකට තමයි ඔයලට සම්බන්ධතාවය කියන්නේ. ඔයලට සම්බන්ධතාවය කියන්නේ ඔයාලට මතකද? පාද ගණන එකතු කිරීම 2 සමානයි ශීර්ෂ ගණන ප්ලස් ශීර්ෂ ගණන ප්ලස් මුහුණත් ගණන. මුහුණත් ගණන. ඕකට තමයි ඔයලට සම්බන්ධතාවය කියලා කියන්නේ. පේන්නේ නැහැ නේ. මුහුණත් ගණන. මුහුණත් ගණන. මේක තමයි ඔයලට සම්බන්ධතාවය කියන්නේ. ගෙදරින් අරන් යන ලකුණක්. හරිද? මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඝන වස්තුවක ශීර්ෂ ගානයි මුහුණත් ගානයි සමාන වෙනවා පාද ගණනට දෙකක් එකතු කරාම. ඒක රෝම ඉලක්කම් එකකින් අහනවා අපි පාද 12ක්. පාද 12ක් සහ ශීර්ෂ 8ක්. පාද 12ක් සහ ශීර්ෂ 8ක්. ශීර්ෂ 8ක් අධි ඝන වස්තුවේ මුහුණත් ගාන සොයන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මුහුණත් ගාන තමයි අපි අහන්නේ. මේක දන්නවා මෙතෙන්ට දෙකක් දාගත්තා. මුහුණත් ගානට අපි x කියලා ගමු. මුහුණත් ගාන x කියලා ගමු. මේක විසඳපුවහම අපිට එනවා මේ s ගියා කියලා. 12යි 2යි 14යි 12යි 4යි 14යි මේ පැත්තේ 8 දාන x. හරිද? දැන් මුහුණත් ගාන හොයා ගන්නවා කියන්නේ මොකක්ද? මේකත් බීජීය ප්‍රකාශනයක් නේ. මේකේ මුහුණත් ගාන හොයා ගන්නවා කියන්නේ මෙන්න මේ x තනි කරගන්න එක. x තනි කරගන්න මොකද්ද කරන්න ඕනේ? x තනි කරගන්න මේ පැත්තේ මේ තියෙන 8 නැති කරගත්තා නම් හරි නේද? මේ 8 නැති කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ පැත්තෙන් 8ක් අඩු කරා නම් හරි. 8 ධන x කියන එකෙන් 8ක් අඩු කරනවා. මේ පැත්තෙන් විතරක් 8ක් අඩු කරලා හරියනවද නැහැ? මේ පැත්තම 8ක් අඩු කරන්න ඕනේ. 14න් 8ක් අඩු කරාම කීයද? 14න් 8ක් අඩු කරාම 6යි නේ. 6යි 8න් 8ක් අඩු වුණාම බින්දුවේ මම බින්දුව ලියන්නේ x එහෙමම ලියනවා. එතකොට මුහුණත් පාද 12කුයි ශීර්ෂ 8කුයි තියෙන ඝන වස්තුවේ මුහුණත් ගන්න අනිවාර්යයෙන්ම 6යි. හරිද? තේරුණානේ? මේ වගේ ගන්නොත් ගොඩක් ඇති වගේ පන්ති හොඳේ. මේ වගේ ප්‍රශ්නයක් ඊළඟ පේපරෙත් එනවා. අනිවාර්යෙන් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක කරනොත් ඇති දෙයක් නෑ. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ දෙයි මොකක් හරි ගන්න වස්තුව මුහුණත් ගන්නද, ශීර්ෂ ගන්නද, මුහුණත් ගන්නද, පාද ගන්නද මේ දෙකක් දීලා එකක් හොයාගන්න කියනවා. ශීර්ෂ ගන්න පාද ගන්නත් දීලා මුහුණත් ගන්න හොයාගන්න දී මේ වගේ. ඒ වගේ තමයි මේ ගණන් ඉන්නේ. හරිද? අනිවාර්යෙන් ගණනක් එනවා. හරි. ඊට පස්සේ 11 වෙනි ගානත් අද 11 වෙනි ගානේ තියෙන්නේ වීර්ය ප්‍රකාශන සිටින තමයි 11 වෙනි ගාන තියෙන්නේ. හරිද? එහෙනම් 11 වෙනි ගාන ගන්න. 11 වෙනි ගාන කියන්නේ හරිද? 10යි x තියෙනවා 30 තියෙනවා ධන z සමානයි 100 කියලා තියෙනවා. අපිට x වල අගය දීලා තියෙනවා 10යි y වල අගය තියෙනවා 30යි නම් z වල අගය තමයි අහන්නේ. තමයි මේ ගානේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෙන මෙතෙන්ට එන්න ඕන 30 නෙමෙයි 30යි y හරිද? පොඩ්ඩක් හදාගන්න. මෙතෙන්ට එන්න ඕන 30 නෙමෙයි 30යි y හොඳේ 30යි y x සමානයි
10යි කියලා දීලා තියෙනවා. හරි. අපිට අහන්න ඉසඩ්ඩලාගේ කියන්නේ ඉසඩ්ඩලාගේ නහන්න මේකත් අර වීජ ප්‍රකාශන වල වගේම තමයි. මේ S කියන තැනට 10 ආදේශ කරා y තියෙන තැනට 30 ආදේශ කරා ඉසඩ්ඩගේ තමයි අහන්නේ. ඒක සමානයි 100 කියලා තියෙනවා. මේ ටික සුළු කරා ඉසඩ් උත්තර ගත්තා. 10 x වෙනුවට දානවා 10යි ධන 30යි y වෙනුවට දානවා 30 ධන z සමානයි 100යි. 10 වරක් 10 100යි 30 වරක් 30 කීයද? 900යි ධන z සමානයි 100යි. හරිද? 100යි 900යි එකතු කරාම කීයද? 1000යි. 1000 ධන z සමානයි 100යි. දැන් මේක z දුක්ත කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? z දුක්ත කරගන්න නම් මොකද්ද කරන්න ඕන? මේ පැත්තේ z තනි කරන්න ඕන. මේ පැත්තේ z තනි කරන්න නම් මේ පැත්තට මොකද්ද අපි කරන්න ඕන? මේ පැත්තෙන් 1000ක් අඩු කරන්න ඕන. මේ පැත්තෙන් විතරක් 1000ක් අඩු කරලා හරියනවද? නෑ. මේ පැත්තෙන් 1000ක් අඩු කරන්න ඕන. මම කියනවා 1000 ධන z ඍණ ඔන්න 1000ක් අඩු කරා. මේ පැත්තෙන් විතරක් 1000ක් අඩු කරලා හරියන්නේ එහා පැත්තෙන් 1000ක් අඩු කරන්න ඕන. 1000න් 1000ක් අඩු කරාම බිඳුවයි මම ඒක ලියන්නේ. z තියෙනවා මේ පැත්තේ z සමානයි 1000න් 100න් 1000ක් අඩු කරනවා මොකද්ද? දැන් මේ 100 ළඟ ලකුණක් නැහැ කියන්නේ එතන තියෙන අනිවාර්යෙන් ධන ලකුණ තමයි. මෙතන තියෙන අනිවාර්යෙන් ධන ලකුණ තමයි. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තියෙන. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තිබ්බහම මොකද කරන්නේ? අඩු වෙනවා. කාගෙන් කවුද අඩු කරන්නේ? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු වෙනවා. මෙතන ලොකු එක්කෙනා කවුද? 1000. පොඩි එක්කෙනා 100යි. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරාම කීයද? 900යි. කාගේ ලකුණද අපි දාන්නේ? අපි දාන්නේ ලොකු එක්කෙනාගේ ලකුණ. එතකොට මෙතන ඉසඩ්ඩලාගේ කීයද? ඍණ 900යි. හරිනේ. අඩුපාඩු තියෙනවා නම් දාගන්න. ගිය සතියේ කරපු පාඩමේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මොකද 10 වෙනි ප්‍රශ්න ගන්න. 6 වෙනි ප්‍රශ්නාංග 6. ප්‍රශ්නාංග තමයි මාක පෙන්ලියෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ගන්නවා කියලා. තේරෙනවනේ අවුලක් නැහැ ෂේප්ස් නේ. මෙතන තියෙන 900 හොඳේ. z සමානයි ඍණ 900. අඩුපාඩු තියෙනවා නම් දාගන්න. අඩුපාඩු තියෙන විදිහක් නෑ. මේ වගේ ගණන් ගොඩක් ඇදුවා. වීජය ප්‍රකාශන කරේ කොහොමද? එක දවසක් අපි කරා වීජය ප්‍රකාශන සුළු කිරීම කියලා. සුළු කිරීම ටික හදාගෙන තමයි අපි වීජය ප්‍රකාශන ගොඩනගන්න කරේ. දවස් දෙකක් කරා පාඩම කවුරුත් ගොඩක් ඇදුවා. බැරි වෙන නම් විදියක් නෑ හොඳේ. අපි ගමු මොකද්ද? 6 වෙනි ප්‍රශ්නේ. 64 දෙකෙහි බලයක් ලෙස ලියන්න. 64 දෙකෙහි බලයක් ලෙස ලියන්න. මොකක්ද ඒ කියන්නේ? අර පාඩම කරපුවම මේ වගේ ප්‍රශ්නකෙදි පොඩි නුඹුරු ගතියක් දැනේ. ඒ නුඹුරු නැති කරන්න තමයි මේ වගේ අපි පේපර් කරන්නේ. හොඳේ. පේපර් ටික අනිවාර්යයෙන් හොඳට කරගන්න. දැන් මේ 64 හදන්නේ දෙකේ ඒව කීයකින්ද? දෙකේ ඒව කී පාරක් ගුණ කරන්නේ? ඒ කියන්නේ 64 සමාන දෙක ගුණ කරනවා දෙකෙන් දෙක ගුණ කරනවා අයත් දෙකෙන් දෙක ගුණ කරනවා අයත් දෙකෙන්. ඔය වගේ දෙකේම කීයක් ඕනද කියලා තමයි මේ අහන්නේ. මේක හොයාගන්න වෙන මේ 64 මුලින්ම දෙකෙන් බෙදනවා. හරිද? 64 දෙකෙන් බෙදුවහම කීයද? 32යි. 32 අය දෙකෙන් බෙදනවා. 16යි. 16 අය දෙකෙන් බෙදනවා. 8යි. 8 අය දෙකෙන් බෙදනවා. 4යි. 4 අය දෙකෙන් බෙදනවා. 2යි. 2 අය දෙකෙන් බෙදනවා 1යි. දෙකේ ඒවා කීයක් ඕනද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ වගේ දෙකේ පොලින් කීයක් ලියන්න ඕනද? 6ක් ලියන්න ඕන. දැන් අපි 1යි 2යි 3යි 4යි 5යි
6 1 2 3 4 5 6යි. මේ වගේ දෙකේවා 6 පාරක් ගුණ කරාම තමයි 64 එන්නේ. එතකොට අපි අහන්නේ දෙකෙහි බලයක් ලෙස ලියන්නනේ. දෙකෙහි බලයක් ලෙස ලියන්න. 64 සමානයි 2 6. ඕක තමයි උත්තරේ. මේකට මොකක්ද කියන්නේ? මේකට කියනවා පාදය. මේකට කියනවා දර්ශකය. හරිනේ? දර්ශකය. මේ සතිය කරේ පාඩම බැරි විදියක් නැහැ. අඩුපාඩු තියෙනවා නම් දාන්න. හරි. අටවෙනි ගානත් අද පරිමිතිය. පරිමිතිය කරේ අපි දෙවෙනි සතියේනේ. අටේ මන්දිය පටන් ගිහලා දෙවෙනි සතියේ තමයි පරිමිතිය පාඩම කරේ. ත්‍රිකෝණාකාර කම්බි රාමුවක පරිමිතිය 36ක් වේ. වරහන් ඇතුළේ දීලා දෙන මේ හොඳට බලන්න. වරහන් ඇතුළේ දීලා දෙනවා මේ. වෙනවනේ. සමපාද. වරහන් ඇතුළේ දීලා දෙනවා සමපාද. ත්‍රිකෝණාකාර කම්බි රාමුවක් තියෙනවා. ඒක සමපාදයලු. ඒකේ පරිමිතිය 36ක්. මේක පරිමිතිය 36ක්. පරිමිතිය 36 නම් එක පාදයක දිග කීයද එන්නේ? පාද තුනේම දිග 36යි නම් එක පාදයක දිග ගන්න අපි මේක තුනෙන් බෙදනවා. ඒ සමපාදයිනේ. 3ට 3 1යි 3 අරක් 1 3යි ඉතිරි බිඳුවයි 6 තියෙනවා. 6ට 3 2යි. එක පාදයක දිග 12යි සෙන්ටිමීටර. මෙතනත් 12යි සෙන්ටිමීටර. මෙතනත් 12යි සෙන්ටිමීටර. හරිනේ. ඊට පස්සේ අහනවා එම පරිමිතියම සහිත සමචතුරස්‍රාකාර කම්බි රාමුවක පැත්තක දිග කීයද කියලා අහනවා. මේ පරිමිතියම තියෙන මේ කම්බි රාමුවේ පරිමිතියම තියෙන සමචතුරස්‍රාකාර කම්බි රාමුවක පැත්තක දිග කීයද කියලා අහනවා. දැන් සමචතුරස්‍රාකාර කම්බි රාමුවක් නම් මේ පැත්තේ මේ පාද හතරම දිග සමාන නේද? මෙයාලා කියනවා මේකේ මුළු පරිමිතිය මේ ත්‍රිකෝණයේ පරිමිතියම වෙනවා කියලා. එහෙනම් මේ පාද හතරෙම දිග අපිට කීයද කියලාද ගන්න පුළුවන්. මේ පාද හතරෙම දිග අපිට කීයද කියලාද ගන්න පුළුවන්. 36යි කියලා. 36යි කියලා තමයි ගන්න පුළුවන්. මෙතන පාද හතරක් තියෙනවානේ. එහෙනම් එක පාදයක දිග හොයාගන්න අපි මේක හතරෙන් බෙදෙනවා. 3ට 4 ඒව බිඳුවයි 4ට බිඳුවයි 3ක් ඉතිරි 36ට 4 ඒව කීයද? 9. එතකොට එක පාදයක දිග 9යි සෙන්ටිමීටර. ලේසිය හදන්න දෙකුත් නැහැ. තව ටිකයි තියෙන්නේ ඒකත් හදලා දාමු. පාලසින් ප්‍රශ්න වල කොලක ගාන අපි පන්ති වලක පාඩම අපි පන්ති කරේ නැහැ. මොකද මදින්න 7 වසරේ මම පටන් ගත්තේ කොලක පාඩම. මේ 7 වසරේ පාඩමෙන් තමයි 15 වෙනි ප්‍රශ්න දෙන්නේ. ඒ සමානයි 2 4 6 8 කියලා තියෙනවා. හරිද? පළවෙනි රෝම ඉලක්කමෙන් අහනවා ඉහත කුලකීය ලිවිය හැකි වෙනත් ආකාරයකින් ලියන්න. ඉහත කුලකීය ලිවිය හැකි වෙනත් ආකාරයක්. මේ මොනවද තියෙන්නේ මෙතන? 2 කියන්නේ මොකද්ද? 4 කියන්නේ මොකද්ද? 6 කියන්නේ මොකද්ද? 8 කියන්නේ මොකද්ද? මේ ඔක්කොම දෙකෙන් බෙදෙනවනේ. අයි මෙතන 3 නැත්තේ. 3 දෙකෙන් බෙදෙන්න. 5 නැත්තේ අයියේ 5 දෙකෙන් බෙදෙන්න. 7 නැත්තේ අයියේ 7 දෙකෙන් බෙදෙන්න. මේ මොනවද මේ තියෙන්නේ? ඉරහට්ට සංඛ්‍යා. මේ මොනවද තියෙන්නේ? ඉරහට්ට සංඛ්‍යා. මේ ඉරහට්ට සංඛ්‍යා තියෙන්නේ මොන සංඛ්‍යා දෙකක් අතරද? 1යි 10යි අතර නේද? 1යි 10යි අතර තමයි මේ ඉරහට්ට සංඛ්‍යා ටික තියෙන්නේ. අපෙන් අහන්නේ ඉහත කුලකීය ලිවිය හැකි වෙනත් ආකාරයකින් දක්වන්න. මොකද්ද එතකොට මේ කුලකයට අපිට ලියන්න පුළුවන් වෙනත් ආකාරයක්? 1 සිට 1 එකක් නෑ. 1 එකක්
එකත් 10ත් අතර 10ත් අතර මොන සංඛ්‍යාවද? ඉරට්ටේ සංඛ්‍යාව. හොඳයි මේක තමයි ලියන්න බලන්න වෙනත් ආකාරය. එකත් 10ත් අතර කියපුවාම අපි ගන්න මොන සංඛ්‍යාවද? එකත් 10ත් අතර තියෙන. එතකොට 10 ගන්න. 1යි 10යි මැද තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික තමයි මේ අරන් තියෙන්නේ. හරිද? 10 ගන්නෙ නෑ. හොඳට මතක තියාගන්න මේ වචනේ හොඳට ගන්න. එකත් 10ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික විතරයි අපි මෙතන අරන් තියෙන්නේ. දින රූම ඉලක්කම බලන්න. මේ වෙන රූප සටහනක දක්වන්න. ඔයාලා කැමති රූපයක් අඳගන්න. මම රවුමක් අඳගන්නවා. රවුම අඳලා 2 4 6 8. අනේ හරි 8 දාගන්න. මේක අනිවාර්යයෙන්ම A කියලා නම් කරන්න ඕන නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හොඳේ. 1 කියලා නම් කරගන්න නැත්නම් sorry 1 කියලා නෙමෙයි A කියලා නම් කරගන්න නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මේගොල්ලෝගේ අවයව මොනවද කියලා අහනවා. මේගොල්ලෝගේ අවයව මොනවද කියලා අහනවා. අවයව ලියද්දි අපි මොකද්ද සැලකිලිමත් වෙන්න ඕන. අවයව ලියද්දි සැලකිලිමත් වෙන්න ඕන. මේ කොලකයේ තියෙන එකම සංඛ්‍යාව දෙපාරක් ලියන්න. මේ කොලකයේ ඇතුළේ තියෙන එකම සංඛ්‍යාව දෙපාරක් ලියන්න. හිතන්නකො දෙකේව දෙකක් තිබ්බ කියලා. දෙක එකපාරයි ලියන්න. මේක තමයි වරහන් මේ අවයව ලියද්දි සැලකිලිමත් වෙන්න ඕන වැදගත්ම කරුණ. මේක නම් ඒ වගේ වුණ තියෙන ඔක්කොම ටික ලියන්න ඕන. 2 4 6 8 තමයි මේකේ අවයව. හරිනේ. මේ වගේ ප්‍රශ්නයක් බොහෝ දුරට විභාගෙදී අනිවාර්යයෙන්ම හදන හැටි බලන්න. මේ ටික ඇතිය. මේ ටික හොඳටම ඇති. තව එන්න පුළුවන් විදිහ තියෙනවා නම් මම ඊළඟ පේපරේකින් ඒක කවර් කරලා දෙන්නම්. හොඳේ. අපිට කරන්න බැරුණා නේ පාඩම. කරන්න බැරුණේ මේ කාලේ මොදෙල එහෙම මොකුත් නෙමෙයි. මේ පටන් ගත්තේ 3 වෙනි වාරෙන් මේ පන්ති අවුරුද්දෙන් අපි පටන් ගත්තේ. මේ බැරි වුණ ටික විභාගෙට එන්න ටික පේපර් වලින් ඉස්සරහට මතක් කරලා දෙන්න. තව වාරි විභාගයට කලින් අපිට පේපර් 5ක්නේ කරනවා කිව්ව මේ එකක් කරනවා. තව 4ක් අනිවාර්යෙන් කරනවා. බලමු ඊට වැඩි බලමු වුණත් තව කරමු. හොඳේ. හරි. මේක අඩු වාඩි තියෙනවනම් දාගන්න. මකනවා. 68 ඉලක්කම් දර්ශකය ලියන්න ඕනේ. ඉලක්කම් දර්ශකය ලියන්න ඕනේ 68. 68 ඉලක්කම් දර්ශකය ලියන්න කොහොමද? මෙන්න මේ 6යි 8යි එකතු කරනවා කීය 14යි. 14 තියන්නත් බෑ. 1යි 4යි ආයෙ එකතු කරනවා 5. මේක ඉලක්කම් දර්ශකය මොකද්ද? 5. ඉලක්කම් දර්ශකය 5. ඉලක්කම් දර්ශකය ලියද්දි අනිවාර්යෙන් මේ හිතන්න 128 තිබ්බ කියලා. අනිත් කරන්න ඕන මේ තියෙන සංඛ්‍යා දෙක නෝමල් වැඩි හිතන්න එපා. නෝමල් එක එකතු කරා යන්න. 1යි 2යි 3යි 3යි 8යි 11. 11 තියන්නත් බෑ. 1යි 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 2යි. මේක ඉලක්කම් දර්ශකයේ 2යි. මෙන්න මේ වගේ තනි ඉලක්කමකට අනිවාර්යෙන් තියන්න ඕන. ගොඩක් ළමයි කරනවා මෙන්න මේ වගේ මේ සංඛ්‍යා දෙක ගුණ කරලා මෙන්න මේ 14 තියෙනවා. එහෙම තියන්න බෑ. මේ වගේ 11 තියෙනවා. එහෙම තියන්න බෑ. එහෙම තිබ්බොත් වැරදි. මෙහෙම තිබ්බොත් වැරදි. මෙන්න මේ වගේ තනි ඉලක්කමකටම ගන්න ඕනේ එකතු කරන් ගිහිල්ලා. මේ ඉලක්කම් දර්ශකයෙන් තව මොනවද අපිට බලන්න පුළුවන්? 9න් බෙදනවද 3න් බෙදනවද 4න් බෙදනවද 2න් බෙදනවද? මේ වගේ ගොඩක් දේවල් මේ ඉලක්කම් දර්ශකයෙන් අපිට හොයාගන්න පුළුවන්. හරිද? ඊළඟ පේපර් එකේදී මම ඔක දාලා කියලා දෙන්නම්. හොඳේ. දැන් මේක දාගන්න. ඉවරයි ප්‍රශ්න ටිකත් ඉවරයි. ආයෙත් මහා ප්‍රතිසාධක කුඩා ප්‍රතිසාධක ඒ ටික හදන්න ඕන නේද? හැමදාම පන්තියේ හදා ගන්න ටික. 60යි මේක බලන්න පොඩ්ඩක්. 17 වෙනි ගාන 17 වෙනි ගාන 17 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. 60 සංඛ්‍යාව
60හි ප්‍රථමක සංඛ්‍යාවන සාධක ලියන්න. 60හි සාධක මොනවද තියෙන්නේ? 1 සාධකයක්, 2 සාධකයක්, 3 සාධකයක්, 4 සාධකයක්, 5 සාධකයක්, 6 සාධකයක්, 7 සාධකයක් වෙන්නේ 8 සාධකයක් වෙනවද? නෑ. 8 සාධකයක් වෙන්නේ නැහැ. 9 සාධකයක් වෙන්නත් නැහැ. 10 සාධකයක් වෙන්නත් නැහැ. 11 සාධකයක් වෙන්නේ නැහැ. හරිනේ. 60හි ප්‍රථමක සංඛ්‍යාවල සාධක ලෙස ලියන්න. ඒ කියන්නේ මෙන්න මේව තමයි මේකේ තියෙන ප්‍රථමක සංඛ්‍යාව. මේ දැන් 60 ප්‍රථමක සංඛ්‍යාවල සාධක ලෙස ලියන්න කියන්නේ මෙන්න මේ 60 ඔහොම බෙදන්න ඕන ප්‍රථමක සංඛ්‍යාව වලින්. එකෙන් බෙදලා වැඩක් නැහැනේ. අපි බෙදමු දෙකෙන්. 62කින් බෙදුනහම 30යි. 32කින් බෙදුනහම 15යි. 15 ආයෙ බෙදන්න පුළුවන් ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 3. 15 3ෙන් බෙදුනහම 5. 5 3ෙන් බෙදන්න බෑනේ. 5ෙන් බෙදුවා හැකියි. 5 5ෙන් බෙදුනහම 1යි. එතකොට 60 ප්‍රථමක සංඛ්‍යාවල සාධක ලෙස ලියන්නේ කොහොමද? එන්න මේ ටික ගුණ කරලා ලියන්න තමයි තියෙන්නේ. 2 ගුණ කිරීම, 2 ගුණ කිරීම, 3 ගුණ කිරීම 5. හරිද? එක ලියලා වැඩක් නැහැ ඉතින්. එක ප්‍රථමක සංඛ්‍යාවක් ඉන්නෙත් නැහැ. එක ප්‍රථමක සංඛ්‍යාවක් ඉන්නෙත් නැහැ. ඒ හින්දා එක අදාළ නැහැ. මෙතනටත් එන්නේ නැහැ. හරිද? ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එයාව හදන්න පුළුවන් සංඛ්‍යා දෙකකින් ගුණ කරලා විතරයි. ඒ කියන්නේ දෙක ගමුකෝ. දෙක හදන්න පුළුවන් දෙක එකෙන් ගුණ කරලා විතරයි. අය එක දෙකෙන් ගුණ කරලා විතරයි. හරිනේ. 3 හදන්න පුළුවන් කොහොමද? 3 ගුණ කරන්නේ එකෙන් අය එක ගුණ කිරීම 3. ඔන්න ඔය සාධක විතරක් තියෙනවා නම් තමයි ප්‍රථම සාධකයක් වෙන්නේ. මේ වගේ සාධක දෙකක් තියෙනවා නම් විතරයි ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ. දැන් එක බලන්න ගයි එක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැත්තේ. එක ගුණ කිරීම එක. අය එක ලියන්න පුළුවන් විදියක් නැහැනේ. එකයිනේ තියෙන්නේ. ඒකින්ද මේක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් අදට පේපර් එක ඉවර කරමු. අය මහා පොදු සාධක ගුණ කුඩා පොදු සාධක තියෙන මේ ටික නයි තියෙන්නේ. හැමදාම වගේ පන්තිය හදනවනේ. එහෙනම් හරි. අදට පේපර් ඉවරයි. අඩුපාඩු තියෙනවනම් හදාගන්න. මේක ලියන්න නැතුව පන්තියට එන්න එපා හොඳේ. පන්තියට ගන්න මේ ටික බලලා තමයි ලියලා තියෙනවද පේපරේ කරලා තියෙනවද කියලා බලලා තමයි පන්තියට ගන්න. නැතුණා එන්න එපා. හරි. එහෙනම් අදට මේ ඩිස්කෂන් එක ඉවරයි. ඔක්කොම හොඳට වැඩ කරගන්න. ජය වේවා. හරි. හරි ළමයි මේ ඉස්සෙල්ලා 20 වෙනි ගානේ හදද්දි මේ මයික් එකේ බැටරි ඔෆ් වෙලා මේ කැමරාවේ මයික් එකේ සවුන්ඩ් වලින් තමයි ඇහිලා තියෙන්නේ. මේ ගණන් ගන්න එපා හොඳේ. මෙතන ඉඳන් ඇහි ගන්න. ගන්නව පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ගන්නව. පළවෙනි ප්‍රශ්නේ. මම තියෙන 1 3 6 10 යන සංඛ්‍යා රටාවේ පොදු පදේ තමයි හොයන්න තියෙන්නේ. දැන් අපි කලින් ගණන්වල කොහොමද කරේ? දැන් පළවෙනි පදේ ගුණ වෙලා තියෙනවා 1. දෙවෙනි පදේ ගුණ වෙලා තියෙනවා 2. සෝරි. දැන් තේරුණා නේද? දැන් අර අපි සාමාන්‍ය සංඛ්‍යා රටාවක නිකන් නෝමල් එකේ දෙන සංඛ්‍යා රටාවක ගානක තියෙනවනේ පළවෙනි පදේ 2කින් ගුණ වෙලා. දෙවෙනි පදේ 2කින් ගුණ වෙලා. තුන්වෙනි පදේ 2කින් ගුණ වෙලා. හතරවෙනි පදේ 2කින් ගුණ වෙලා. ඔහොම ලස්සනට රටාවක් සෙට් වෙනවා නේද? සාමාන්‍ය සංඛ්‍යා රටාවල. දැන් මෙහෙම මේක හොයන්න පුළුවන්ද? පළවෙනි පදේ 1කින් ගුණ වෙලා කියමුකෝ. දෙවෙනි පදේ කීයෙන් ගුණ වෙලාද? දෙවෙනි පදේ කීයෙන් ගුණ වෙලා? ඒක හිතා ගන්න බෑනේ. එතකොට මේක පොඩ්ඩක් විශේෂ සංඛ්‍යා රටාවක් නේද? විශේෂ සංඛ්‍යා රටාවක් කියලා කියනවා නේද? මේ තියෙන මොන සංඛ්‍යාවද? ඉස්සරහම බලන්න මේ තියෙන මොන සංඛ්‍යාවද මේ? 1යි 3යි
6යි 2යි 3යි 4යි 2යි 1යි 3යි 6යි 10යි මේ තියෙන මොන සංඛ්‍යාවද මේ තියෙන්නේ ත්‍රිකෝණමිතික සංඛ්‍යා රටාවනේ මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා වලින් හැදෙන සංඛ්‍යා රටාව මේකේ අහන්නේ යන සංඛ්‍යා මේ සංඛ්‍යා රටාවේ පොදුපදේනේ අහන්නේ මේ පොදුපදේ අපි හදන හැටි ඔප්පු කරා පන්තියේදී හදන හැටි ඔප්පු කරා ඒ වුණාට අපිට මෙයාලා අපිට කියනවා මේක පොදුපදේ අපිට ඩිරෙක්ට් ඔහොම ලියන්න පුළුවන් කියලා හරිද මෙන්න මේක තමයි පොදුපදේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවලින් ත්‍රිකෝණ සංඛ්‍යාවලින් සංඛ්‍යා රටාවක් ඇදලා තිබ්බොත් ඒක පොදුපදේ හොයන්නේ මෙන්න මේකෙන් තමයි මෙන්න මේකෙන් පොදුපදේ තමයි මෙන්න මේක අලු මේ පළවෙනි පදයට දාලා බලමු අපි එතකොට පළවෙනි පදේ හොයන්න නම් මේ n උනට අපි කීයක් දාන්න n උනට කීයක් දාන්න ඕනේ n උනට දාන්න ඕන 1 1 දැම්මා 1 දැම්මා 1 දැම්මා 2 1 1යි 2යි 2 එක් වරක් 2 2යි බෙදීම 2 දෙකෙන් දෙකෙන් බෙදුනහම 1යි මේ දෙවෙනි පදයට අපි දාලා බලමු n උනට එතකොට දාන්න කීයද n උනට දාන්න අපි 2 2 දැම්මා මෙතනත් n උනට 2 දැම්මා එකතු කිරීම එක එහෙමම තියෙනවා බෙදීම 2 ඔබ බලන්න 2යි 1යි එකතු වුනහම කීයද 3යි මේ දෙක එහෙමම තියෙනවා බෙදීම 2 දෙවරක් 3 කීයද 6යි 6 දෙකෙන් බෙදුනහම උත්තරේ 3 ගානට එනවනේ තේරෙනවනේ ඉස්සරම බලන්න මේක නම් පොඩ්ඩක් මතක තියාගන්න මේ සංඛ්‍යා ටිකක් දැක්කම මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවද නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ වර්ග සංඛ්‍යා වලින් හැදලා තියෙන සංඛ්‍යා රටාවක්ද අන්න ඒ ටික මතක තියාගන්න හොඳේ පොඩ්ඩක් මතක් කරන්න ත්‍රිකෝණ සංඛ්‍යා වලින් හැදලා තියෙන සංඛ්‍යා රටාවක පොදුපද හොයන්න වෙන්න මේ සූත්‍රය ඊට පස්සේ වර්ග සංඛ්‍යාවක සමචතුරස්‍ර සංඛ්‍යාවල කෙලින්ම n වර්ගය ඊට පස්සේ අර ගුණ වී යන ඒවා ඒ වගේ ඉතින් n ඒ වගේ ඔන්න ඔහොම එකක් තමයි එන්නේ මේ තුන තමයි ඔයාලගේ සිලබස් එක ඇතුලේ දාන්න තියෙන්නේ මේ තුන මතක තියාගන්න ඕනේ ගණන් හදන්න මේක නම් මතක තියාගන්න දෙයක් නැහැ මේකත් ලොකුවට මතක තියාගන්න දෙයක් නැහැ මේක තමයි මතක තියාගන්න ඕන හරි අඩුපාඩු තියෙනවා නම් දාගන්න ෂේප් එකේ දෙවෙනි ගානට යමුකෝ දෙවෙනි ගාන ටික හදන්න වෙලා යනවා ඔහොම ගියක් වගේ එකක් තියෙනවා මාත් එක්කම අද ගන්න කරලා නැත්තම් කරලා තියෙනවා නම් මේ මං අදින ටික ස්කිප් කරලා ඊළඟ ටිකට යන්න හරිද ස්කිප් කරලා යන්න ඕනේ මේක කරලා තියෙනවා මේ දුර අපිට a කියලා දීලා තියෙනවා මෙතන ඉඳන් මෙතෙන් යන දුර a කියලා දීලා තියෙනවා මෙන්න මේ පාදයක් b කියලා තියෙනවා එතකොට මේ පාදෙත් b 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 මේ පාදෙ c කියලා දීලා තියෙනවා මෙන්න මේ ටික 10 cm කියලා දීලා තියෙනවා හරිනේ දත්ත ටික හරි දැන් අහන්නකො මේ පාදෙ කෙලින්ම නේද මෙන්න මේ යට පාදෙත් තියෙන්නේ නේද මෙන්න මේක කෙලින්මනේ මේ යට පාදෙත් තියෙන්නේ එතකොට මේ පාදෙත් මේ පාදෙට සමාන වෙනවනේ මේකෙත් එහෙමයි මේ පාදෙත් මේ පාදෙට සමාන වෙනවා එතකොට මේ පාදෙ දිගත් b මේ පාදෙ දිගත් b හරි පරිමිතියක් හොයන්න නැත්නම් බලමු දත්ත සියල්ලම දන්න ඕනේ ෆෝමියුලාකම් එක මොකක්ද දාන්න ඉහත රූපයේ පරිමිතිය සඳහා වීජීය ප්‍රකාශනයක් ලියන්න හරි පරිමිතිය
පරිමිතිය වීජීය ප්‍රකාශනයක් තමයි ලියන්න ඕන. පරිමිතිය කියන්නේ මේක වටේ දිගනේ. අපි ඉස්සරම මේ පාදේ ගමු. එකතු කිරීම ඊට පස්සේ මේ පාදේ ගමු. මේ පාදේ ගමු. මේ වගේ පාද කීයක් තියෙනවද? මේ මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. අපි මේ පාදෙත් ගමු, මේ පාදෙත් ගමු, මේ පාදෙත් ගමු, මේ පාදෙත් ගමු. එතකොට b එකව කීයක් තියෙනවද? b ගුණ කිරීම 4 නේ. b එකව 4ක් තියෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ මෙන්න මේ පාදේ. මේ පාදේ වගේව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ පාද දෙක කීයද? c. c යව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකතු කිරීම c ගුණ කිරීම 2. හරිනේ. මේක ගත්තා, මේක ගත්තා, මේක ගත්තා, මේකත් ගත්තා. අය ගන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. ඒ ටික අපිට කෙලින්ම දීලා තියෙනවා. කීයද? මේ හැරි ලියන්න 10යි සෙන්ටිමීටර. ඔන්න පරිමිතිය සඳහා අපි වීජ්‍ය ප්‍රකාශනය ලියාගත්තා. මේ ටිකක් කැතයින් අපි පොඩ්ඩක් ලස්සනට ලියාගමු. a ධන මේ b ගුණ කිරීම 4 ලියුවා කියපුට 4යි b. c ගුණ කිරීම 2 ලියන්න බලුවා 2යි c. 10යි සෙන්ටිමීටර වලට මොකද කරන්න බෑ. 10යි සෙන්ටිමීටර්ම තියෙනවා. මේක තමයි පරිමිතිය සඳහා වීජීය ප්‍රකාශනය. දෙනවනේ. හරි. දෙන රෝමි ලක්කම අපිට a සමානයි 15 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. b සමානයි 3 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. c සමානයි 8 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙව ඇසුරේ මේ රූපයේ පරිමිතිය ගන්න කියලා තමයි කියන්නේ. දැන් පරිමිතියට ලියපු වීජීය ප්‍රකාශනය අපි ළඟ තියෙනවානේ. a වෙනුවට කීයද දීලා තියෙන්නේ? 15. 15යි සෙන්ටිමීටර්. ඊළඟට 4යි b. 4 ගුණ කිරීම b වෙනුවට කියලා කීයද දීලා තියෙන්නේ? 3යි සෙන්ටිමීටර්. 3යි සෙන්ටිමීටර්. හරි. ඊළඟට 2යි c. 2යි c. c වෙනුවට මොකක්ද තියෙන්නේ? 8යි සෙන්ටිමීටර්. 8යි සෙන්ටිමීටර්. තා 10ක් එහෙමම තියෙනවා. 10 සෙන්ටිමීටර් එහෙමම තියෙනවා. ඉස්සරම මේ වගේ එකක් සුළු කරද්ද අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන ටික සුළු කරන් ඉන්න ඕන. 15 සෙන්ටිමීටර් එහෙමම තිබ්බා. මේ වරහන් ඇතුලේ ටික සුළු කරගන්න. 4 වරක් තුන කීයද? 12යි සෙන්ටිමීටර්. තේනවනේ? දෙවරක්කට 16යි සෙන්ටිමීටර්. මේ 10යි සෙන්ටිමීටර් එහෙමම තියෙනවා. 15යි 12යි කීයද? 27යි. 27යි 16යි. 15යි 12යි 27යි. 27යි 16යි 33යි 43යි. 43යි 10යි 53යි සෙන්ටිමීටර්. මෙහෙම හිතින් ගන්න බෑ නම් අර විදිහට ලියලා එකතු කරලා ගන්න. හරි. මේකෙත් අඩුපාඩු තියෙනවා නම් දාගන්න. මේකෙත් අඩුපාඩු තියෙනවා නම් දාගන්න. ලයිට් මදිනවා. හරි ලියා ගන්න බැරි නම් වීඩියෝ එක පෝස්ට් කරලා නවත්තලා ලියා ගන්න. ඊගාන්ට තුන්වෙනි ගානේ ඔන්න ඔහොම එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම දෙන x ධන 65 එන්න x ධන 65 මෙතනින් තියෙනවා 135. x අගය සෙවීමට SC අගය සෙවීමට වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා තියෙනවා. පළවෙනි රෝම ඉලක්කමේ තියෙන්නේ XC අගය සෙවීම සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න. දැන් මෙහෙම ඉරි දෙකක් කොහොම ඡේදනය වුණොත්
ඉටි දෙකක් කොහොම ඡේදනය වෙලා තිබ්බොත් මෙන්න මේ කෝණේ සමාන වෙනවා නේද? ඇයි ඒ සමාන වෙන්නේ? මේ කෝණ දෙක ඇයි සමාන වෙන්නේ? මෙන්න මේ කෝණ දෙක ප්‍රථමික කෝණ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෝණේ මේ කෝණ දෙකත් ප්‍රථමික කෝණ වෙනවා. ඒකින්ද මේ කෝණේ සමාන වෙනවා. මේ කෝණේ සමාන වෙනවා. හේතුව තමයි ප්‍රථමික කෝණ. හරිනේ. දැන් අපිට පළවෙනි රෝම ඉලක්කමේ කියන්නේ මේ x හොයාගන්න. මෙන්න මේ x හොයාගන්න බීජීය ප්‍රකාශනයක් ගොඩනගන්නලු. දැන් මේ කෝණේ සමානනේ. මෙන්න මේ කෝණේ සමානයි. x ධන 65 කියන එකයි අංශක දාන්න. ඒ දෙකම එකතුව සමාන වෙන අංශක 135ට. එතකොට මේක තමයි x හොයාගන්න තියෙන බීජීය ප්‍රකාශනය. දෙවන රෝම ඉලක්කමෙන් කියන්නේ in SC යගේ සොයන්නලු. x ධන 65 සමාන 135. x යග හොයන්න කියන්නේ මෙන්න මේ x තනි කරගන්න නේද අපිට ඕන. මෙන්න මේ x තනි කරගන්නනේ අපිට ඕන. x තනි කරගන්න නම් මෙන්න මේ 65 මේ පැත්තෙන් අයින් කරලා දාන්න ඕන. මේ 65 අයින් කරගන්න නම් අපි කරන්න ඕනේ මේ පැත්තෙන් 65ක් අඩු කරන එක. මේ පැත්තෙන් විතරක් 65ක් අඩු කරලා හරියනවද? නෑ. මෙන්න මේ පැත්තෙනුත් 65ක් අඩු කරන්න ඕනේ. x සමානයි 65න් 65ක් අඩු කරනවා බිඳුවයි. මම බිඳුව ලියන්න. 135න් 65ක් අඩු වුණාම කීයද? අංශක 70යි නේ. 70 65 135යි. හරි. මේක නම් ලේසි. අඩුපාඩු තියෙනවා නම් මේකත් ඉක්මනට හදා ගන්න. පේනවනේ. හතරවෙනි ගාන බලමු. ධන 3 තියෙනවා. ඍණ 3 තියෙනවා. මෙන්න මේකේ අගේ සංඛ්‍යා රටාවක් භාවිතයෙන් හොයන්නලු. මේකත් ලියාගන්න වෙලාව දෙන වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න ඕනේ. මේකේ අගේ සංඛ්‍යා රටාවක් අසුරෙන් හොයන්නලු. ඉස්සරම සංඛ්‍යා රේඛාවක් ඇඳගෙන ඉන්නවා. බිංදුව දාගත්තා. 1 ඍණ 1 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7. මේ පැත්තේ 1 2 3 4 5 6 7 මොහොම දිගට එනවා. ඉස්සරෝම කරන්නේ මෙන්න මේ තියෙන ඉලක්කම හොයාගන්නවා. සංඛ්‍යා රටාව කොතනද තියෙන්නේ කියලා ඔන්න හොයාගත්තා. හරි. එකතු කරන්න තියෙනවා නම් අපි ඔහොම යන්නේ දකුණු පැත්තට. අඩු කරන්න තියෙනවා නම් අපි යන්නේ වම් පැත්තට. දැන් මේකේ ධන සංඛ්‍යාවක් එකතු කරන්න තිබ්බොත් මේ පැත්තට යන්නේ. ඍණ සංඛ්‍යාවක් එකතු කරන්න තිබ්බත් යන්නේ වම් පැත්තට. දැන් මේක එකතු කරන්න තියෙන ඍණ සංඛ්‍යාවක්නේ. ඍණ සංඛ්‍යාවක් එකතු කරන්න තියෙන්නේ. එහෙනම් අපි මේ කියන්න ඕන වම් පැත්තට. වම් පැත්තට 3ක් කොහොම පැන යනවා. 1යි 2යි 3යි. 3 පාරක් පැන්න. එතකොට මේක නවතින්න කාලෙද? බිංදුව ළඟ. මේක උත්තරේ තමයි බිංදුව. මේ ළඟදී කරපු පාඩමක් බැරි වෙන්න නම් විදියක් නෑ. හොඳේ. හරි. අඩුපාඩු තියෙනවා නම් දාගන්න. වීඩියෝ එකේ ඩොට් යනවා ගණන් ගන්න එපා. මේ ලයිට් ටිකක් මදි. පේනවනේ. හදාගන්න ළඟදී කරපු පාඩම් මේකත් ගණන් ගොඩක් හැදුවා. හොඳේ. මේකනුත් ගණන් ගොඩක් හඳුවා. බැරි වෙන විදියක් නෑ ළඟදී කරපු පාඩම්. හරි වෙලාව ඇතිනේ. පස්වෙනි ගාන ලියාගමු. පස්වෙනි ගාන අද වෙනත් හදන්න ටාර්ගල්. පස්වෙනි ගාන. පේනවනේ. පස්වෙනි ගාන. ඍණ 3 තියෙනවා.
ඒක ගුණ කරනවා 5න්. හරිනේ. යට තියෙනවා ධන 4. ගුණ කිරීම ඍණ 20. ලස්සනට හදමු. මේ ධන 5 ඉස්සරහින් ලකුණක් නැහැ කියන්නේ. සෝරි. මේ 5 ඉස්සරහින් ලකුණක් නැහැ කියන්නේ මේ 5 ලකුණ මොකද්ද? ධන නේද? මේ මෙතන ධන 4 කියලා දීලා තියෙනවා. මේ 5 ඉස්සරහින් ලකුණක් නැත්තම් ඒකේ ලකුණ අනිවාර්යයෙන්ම ධන. මෙව හැමදාම පන්තියේ කියනවාද? හැමදාම පන්තියේ කියනවා. හරි. දැන් මේ බලන්න. ඍණ සංඛ්‍යාවකුයි ධන සංඛ්‍යාවකුයි ගුණ වෙන්නේ. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තමයි ගුණ වෙන්න තියෙන්නේ. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි ගුණ වෙනහම එන්නේ ඍණ සංඛ්‍යාව. 3 වරක් 5 15යි. මොන 15යිද? ඍණ 15යි. මෙතන බලන්න. මෙතනත් ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තමයි ගුණ වෙන්න තියෙන්නේ. ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තිබ්බොත් එන උත්තරේ ඍණ. 4 වරක් ඉස්ස කීයද? 100යි. 100යි. මොන 100යිද? ඍණ 100යි. නිහඬව ධන සංඛ්‍යා දෙකක් ගුණ වුණාම එන්නේ ධන උත්තරය. ඍණ සංඛ්‍යා දෙකක්කුත් ගුණ වුණාම එන්නේ ඍණ උත්තරය. ධන සංඛ්‍යාවකේ ඍණ සංඛ්‍යාවකේ ගුණ වුණාම එන්නේ ඍණ උත්තරය. මෙතන ධන උත්තර. ඍණ සංඛ්‍යාවකේ ඍණ සංඛ්‍යාවකේ ගුණ වුණාම එන්නේ ධන උත්තරයක්. ධන සංඛ්‍යාවකේ ධන සංඛ්‍යාවකේ ගුණ වෙනවාම එන්නේ ධන උත්තරයක්. ධන සංඛ්‍යාවකේ ඍණ සංඛ්‍යාවකේ ගුණ වුණාම එන්නේ ඍණ උත්තරය. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් විතරයි ඍණ සංඛ්‍යා දෙකක් එන්නේ. මේ වගේ එක වගේ ලකුණු තියෙන සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් හැම වෙලේම එන්නේ ධන ලකුණු. හරිනේ? මතකයිනේ? හරි. බෙදීමටත් මේකම තමයි. ගුණ කිරීමටයි බෙදීමටයි දෙකටම වෙන්නේ තීරිය තමයි තියෙන්නේ. හරි. දැන් මේක බලන්න. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදන්න තියෙන්නේ. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදන්න තියෙන්නේ. එතකොට එන උත්තරේ මොන උත්තරයක්ද? ධන උත්තරය. මෙතනින් කිව් විදිහට එන්නේ ධන උත්තරය. 15 100න් තමයි බෙදන්න තියෙන්නේ. මේක මෙහෙම තිබ්බත් ඇති. මතකද තුල්‍ය භාග තිබ්බා. තුල්‍ය භාග. එක්ක උඩයි යටයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. නැත්නම් උඩයි යටයි දෙකම එකම සංඛ්‍යාවකින් බෙදෙනවා. මේ දෙක උඩයි යටයි දෙකම බෙදෙන සංඛ්‍යා දෙක මොකක්ද? සංඛ්‍යාවක් කියනවා. නේද? 5න් බෙදෙනවානේ. 15 5න් බෙදෙනාම 3යි. 100 5න් බෙදෙනාම 20යි. මේක තමයි ගන්න පුළුවන් සරලම උත්තරේ. හරි. මේක නම් බැරි වෙන්න විදිහක් නෑ. හරි මේකත් දාගන්න. අපි කරමු 13 වෙනි ගාන. 13 වෙනි ගාන. 13 වෙනි ගාන. මාත් එක්කම දාගන්න. නමත් දීලා තියෙනවා. මෙතන 3 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. ඉහත රූපය, ඒ කියන්නේ මෙන්න මේ රූපය ද්විපාර්ශ්වික සමමිතිකයිලු. ද්විපාර්ශ්වික සමමිතිකයිලු. ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මෙන්න මේ පේපරේ තියෙනනේ. මෙන්න මේ පේපරේ දෙක පුවාම දෙකට නම් පුවාම මෙන්න මෙහෙම සමමිතික අක්ෂය, මෙන්න මේක කියන සමමිතික අක්ෂය, මෙන්න මේ සමමිතික අක්ෂය දිගේ දෙකට නමපුවාම මෙන්න මෙහෙම එක මත එක වැටෙන්න ඕන. එක මත එක වැටුනහම මෙන්න මේ පෘෂ්ඨයේ වර්ගඵලයයි මෙන්න මේ පෘෂ්ඨයේ වර්ගඵලයයි සමාන වෙනවානේ. අන්න ඒකට තමයි ද්විපාර්ශ්වික සමමිතිය කියලා කියන්නේ. හරි. රෝම ඉලක්කම් එකෙන් අහනවා ඉහත රූපයේ සමමිතික අක්ෂය නම් කරන්න. දැන් බලන්න. මේ කොහොම නවපුවාම එක මත එක වැටෙනවානේ. මේ කොහොම නවපුවාම එක මත එක වැටෙනවා. මෙන්න මෙතන නවපුවාම එක මත එක වැටෙනවා. මේකට තමයි කියන්නේ එතකොට සම
මිතික අක්ෂය සමමිතික අක්ෂය රෝම ඉලක්කම් 1 හරි රෝම ඉලක්කම් 2 මොකක්ද අහන්නේ අඳුරු කොළ කොටසේ වර්ගඵලය 100යි වර්ග සෙන්ටිමීටර් මේ ඝන සෙන්ටිමීටර් කියලා පින්ටලා තියෙන්නේ ඒක මේ වගේ 100යි වර්ග සෙන්ටිමීටර් කරගන්න මෙතන පින්ටලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් කියලා ඒ කියලා මෙතනින් තියෙන 3 ඒක 2 කරගන්න අඳුරු කොළ තියෙන කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් නම් අඳුරු නොකළ කොටසේ වර්ගඵලය කීයද කියලා අහන්න මේක හදන්න දෙයක් නැහැනේ ද්විපාර්ශ්වික සමමිතියකයි නම් මේ පැත්තේ වර්ගඵලය මේ පැත්තේ වර්ගඵලය සමාන වෙනවා මේ පැත්තේ වර්ගඵලය මේ පැත්තේ වර්ගඵලය සමාන වෙනවා උත්තරේ දාන්න 100යි වර්ග සෙන්ටිමීටර් ඇයි හේතුව ද්විපාර්ශ්වික සමමිතික නිසා හරිනේ ද්විපාර්ශ්වික සමමිතික නිසා මේසි අඩුපාඩු තියෙනවා දාගන්න 14 වෙනි ගාන 14 වෙනි ගානෙත් හදන්න දෙයක් නෑ හදලා දාමු 14ත් හදලා දාමු 14 ඔහොම තියෙනවා මේක හදන්න දෙයක් නෑ ඒ වුණාට මේක අදිද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ දිග 3 සෙන්ටිමීටර් මෙන්න මේ දිගත් 3 සෙන්ටිමීටර් මෙන්න මේ දිග 3 සෙන්ටිමීටර් මේ දිග 1 සෙන්ටිමීටර් මෙන්න මෙතන ඉඳන් මේ දුරත් කියලා තියෙනවා අපිට 3 සෙන්ටිමීටර් කියලා අපිට කරන්න තියෙන්නේ ඉහත රූපයට අදාළව සමමිතික තල රූපයක් නිර්මාණය කරන්න ඒ කියන්නේ මෙන්න මේක සමමිතික අක්ෂය කරගෙන සමමිතිකව තල රූපයක් නිර්මාණය කරන්න කියලා තමයි තියෙන්නේ හරි දැන් මේක තියෙනවනේ දැන් සමමිතික නම් මෙන්න මේ වගේ 3 සෙන්ටිමීටර් ටිකක් මෙහාට එන්න ඕනේ මෙන්න මේ වගේ ටිකක් මෙහාට එන්න ඕන 3 සෙන්ටිමීටර් හරිනේ 3 සෙන්ටිමීටර් ඊට පස්සේ සමමිතික අක්ෂයේ ඉඳලා මේ යටින් ඉරක් තියනවා නේද 1 සෙන්ටිමීටර් අන්න ඒකත් එන්න ඕන 1 සෙන්ටිමීටර් ඊට පස්සේ මෙතන ඉඳන් උඩට තියනවා නේද 3 සෙන්ටිමීටර් අන්න ඒකත් මේ මෙතන ඉඳන් මෙහාට තියනවා 3 සෙන්ටිමීටර් ඒ වගේ මෙතන ඉඳන් 3 සෙන්ටිමීටර්